උපතින් කොණප්පු බණ්ඩාර ලෙස හැඳින් වූ මෙතුමාගේ පියා පළමුවෙනි රාජසිංහ රජුගේ රාජ්‍යයට එරෙහිව කැරලි ගැසුවෙන් ඇයි සැකයට ලක් වී බොරු වලකට වට්ටවා මරවනු ලැබීය. ඉන්පසු ආරක්ෂාව පතා කොණප්පු බණ්ඩාර පෘතුගීසීන් වෙත ගොස් කතෝලික දහම වැළඳගෙන ඩොන් ජෝන් of ඔස්ට්‍රියා නමින් දෞතිස්ම ලබා සිටියේය. උඩරට යටත් කරගෙන සීතාව සිට රජකම් කළ පළමුවෙනි රාජසිංහ රජු පරාජය කිරීමට ඩොන් පිලිප් හෙවත් යමසිංහ බණ්ඩාර නම් රජකමට උරුමකම් කියන කුමාරයෙක් සමග පෘතුගීසීන්ට උදව් කළේය. නමුත් පෘතුගීසීන් රජකමට පත් කළේ ඔහුව නොව ඩොන් පිලිප් නම් කුමාරයාවය. මේ අසාධාරණයට එරෙහි වූ ඩොන් ජෝන් පෘතුගීසීන් ඉවත්ව යනතෙක් නිහඬව සිටියේය. ඉන්පසු ඩොන් පිලිප්ට වසදී මරා දැමීය. ඉන් අනතුරුව පෘතුගීසීන්ට තර්ජනය කොට ඔවුන්ව මහනුවරින් එළවා දැමීය. ඉන්පසු ඔහු උඩරට නිලමවරු සමග රහස්‍යගතව සාකච්ඡා කොට පළමුවන විමලධර්ම සූරිය ලෙස රජකමට පත්විය. නමුත් මෙය සැලවූ වහාම පෘතුගීසින් කුසුමාසන දේවී සමග පැමිණ උඩරට ආක්‍රමණය කළහා. එහිදී පෘතුගීසින් හමුවේ පරාජයට පත් වූ විමලධර්ම සූරිය රජු වෙල්ලස්සට පලා ගියේය. මේ බිලිඳු කුමරියා හදා වඩා ගැනීම බාර කරන්නේ ගෙබ්‍රියෙල් කුලාසු සහ කැතරීනා දා අබ්‍රෙව් යන පෘතුගීසි යුවලටයි. මන්නාරමේදී ඇය කතෝලිකාගමට හරවා බෞතිස්ම කර අලුත් නමක් ලබා දෙනවා. ඇය දෝන කතිරීනා වන්නේ ඊට පසුවයි. පෘතුගීසි ලේඛකයන්ගේ විස්තරවලින් පෙනෙන්නේ මන්නාරමේ කටුක දේශගුණේ කාලය ගත කරද්දී ඇය කතෝලික ආගම ගැන දැඩි ඇල්මක් ඇති කරගත් බවයි. ඇය පෘතුගීසි සිරිත් විරිත් අනුගමනය කරමින් ලොකු මහත් වන්නේ විදේශීය තරුණියක් ලෙසින්. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 1594 දී ජූනි මාසයේදී පෘතුගීසීන් සෙන්කඩගල බලා පිටත් වෙන්නේ කපිතාන් ජෙනරාල් පේරෝ ලෝපෙස් ද සූසාගේ ප්‍රධානත්වයෙන්. මෙම හමුදාව උඩරට දේශසීමාවට ළඟාවන විට මන්නාරමේ සිටි එවකට 16 හැවිරිදි වියේ පසු කතිරිනා කුමරියද 400ක සේනාවක් සමගින් ඔවුන්ට එක්වෙන්වා. පේරෝ ලෝපෙස්ගේ සේනාව සමග බලන කපොල්ලේදී නිමලධර්ම සූරිය සටන් කළත් ජයගත හැකි වන්නේ නැහැ. සේනාවත් සමග විමලධර්ම සූරිය සෙන්කඩගල අතහැර වෙල්ලස්සක පලා ගොස් සැඟවෙනවා. පෘතුගීසින් කතරීනා උඩරට රැජන ලෙස පත් කරනවා. එහෙත් ඇය නාමමාත්‍රික රැජනක් පමණක් වෙනවා. රාජ්‍ය පාලනය තබා ඇගේ යටත් වැසියන් දැකීමටවත් ඇයට අවසර ලැබෙන්නේ නැහැ. ඇය සිරකාරියක් වගේ ජීවිතයක් ගෙවූ බව සඳහන් වෙනවා. පේරු ලෝපෙස් ඇයට පෘතුගීසි සැමියෙකු සොයාදීමටත් උත්සාහ කර තිබුණා. මේ බව සැලවීමත් සමග කොණප්පු බණ්ඩාර රහසේම ඒව සොයාගෙන පැමිණෙනවා. කොණප්පු බණ්ඩාර සහ කුසුමාසන දේවිය අතර ආදර සම්බන්ධතාවයක් ගොඩනැගෙන්න පටන් ගන්නවා. ඒ අතරම පෘතුගීසි හමුදාවට සේවය කළ සිංහල හමුදාව අතර ගැටුම් ඇති වෙනවා. එම සෙබලන්ගේ සහායද ලබාගත් විමලධර්ම සූරිය රජු යුද්ධයට සූදානම් වෙනවා. ප්‍රථමයෙන්ම සීතාවක රාජධානිය සමග සටන් කරන ඔහු එහිදී අරිට්ට කීවෙන්ඩු සෙනවියාව පරාජය කර දැවන්ත ජයග්‍රහණයක් අත්කර ගන්නවා.
ඉන්පසු රජු දෝන කතිරීනා කුමරිය විවාහ කරගන්නවා. ඒ සමගම ඔහුගේ රාජ්‍ය උරුමයත් තහවුරු වෙනවා. විවාහයෙන් පසු දෝන කතිරීනා කුමරිය කුසුමාසන දේවිය යන නාමයෙන් හඳුන්වන්න පටන් ගන්නවා. ඉන්පසු විමලධර්ම සූරිය රජු තවත් දැවන්ත සටන් කිහිපයකට සේනා මෙහෙවනවා. ක්‍රිස්තු වර්ෂ 1594 දී දන්තුරේ සටන ජයග්‍රහණය කරනවා. ඉන්පසු ක්‍රිස්තු වර්ෂ 1602 දී බලන සටනද ජයග්‍රහණය කරමින් පෘතුගීසීන්ට දැඩි පරාජයක් ලබා දෙනවා. මෙම ජයග්‍රහණ නිසා විමලධර්ම සූරිය රජු සිංහලයන් අතර මහා වීරයෙකු බවට පත්වෙනවා. ඔහු රජකම් කළ වසර 12ක් පුරාවට මහනුවර රාජධානිය සාර්ථකව පාලනය කරගෙන යනවා. විමලධර්ම සූරිය රජු සිදු කළ ශාසනික සේවය ඉතා විශිෂ්ටය. රත්නපුර කුරුවිට දෙල්ගමුවේ කුරහන්ගලක සඟවා තිබූ දන්ත ධාතුන් වහන්සේ සෙංකඩගලට වැඩමවා රාජ්‍යත්වයට නියම හිමිකම තහවුරු කරගත් ඔහු නිල වශයෙන් මුළු ලංකාවටම රජ බවට පත්විය.